ඉතින් අපි හොටල් එකට ආවා. මෙතන ගැන කියනවා නම් මෙතන පාර ක්‍රොස් කරපු ගමම තියෙන බීච් එක. ඉතින් මේ තියෙන යාළගේ ෆැමිලි රූම් එක. මේක ගොඩක් ඉඩ තියෙනවා. ඒ වගේම නීට්, ඒ වගේම බජට් ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් අපි ඊට පස්සේ ඒ හොටල් එකේම ලන්ච් ගන්න ගියා. බීච් එක පැත්තේ ගිහින් දැන් හදන්නේ. බීච් එක පැත්තට පොඩ්ඩක් කරාවිලා ගිහිල්ලා බලන්න යන්නේ. දැන් වෙලාව මම හිතන්නේ 6:00 පහ වෙලා. හවස් වුණාට තාම කට්ටිය ඉන්නවා. Are we visible? ඊට පස්සේ අපි පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙන්න බීච් එක අයිනෙම තියෙන මෙන්න මේ කැෆේ එකට තමයි ආවේ. වෙලාව 9:45යි. එක්කෙනෙක් පූල් බෑලා මේ වෙලාවේ. බේබි. It's 9:45. It's 9:45. Can you be in water? ඔන්න ඉතින් පහුවදා උදේම අපි ගියා බෝට් රයිඩ් එක සහ ස්නෝකලින් වලට. හිකඩුවේ PNS එකෙන් තමයි අපි බ්‍රෙක්ෆාස්ට් ගත්තේ. අතර මෙතන view එක හරිම ලස්සනයි. ඉතින් හික්කඩුවේ බෝට් රයිඩ් එකට යන ඔයාලා හරියටම එන්න ඕනේ මෙන්න මෙතෙන්ට. සම්පත් බැංක් එකට පාරෙන් අනිත් පැත්තේ තියෙන ලේන් එකක්. එකකින් ඇතුළට යන්න ඕනේ. මෙතන තමයි වනජීවී ඔෆිස් එක තියෙන්නේ. මෙතනින් ඔයාලට පුළුවන් බෝට් රයිඩ්ස් වලට ටිකට්ස් ගන්න. බෝට් එකයි ලයිෆ් ජැකට්ස් වලට අපි තුන් දෙනාටම 4200යි. ඉතින් ටිකට්ස් ගත්තට පස්සේ අපිට කිව්වා ලයිෆ් ජැකට්ස් එහෙම දාගෙන බෝට් එක එනකන් ඉන්න කියලා. මේ බෝට් එකේ පතුලෙන් අපිට කොරල්ස් බලා ගන්න පුළුවන්. විශේෂම දේ තමයි අපි ඔෆ් සීසන් ආව නිසා අපිට ලස්සනටම බලා ගන්න බැරි වුණා. මොකද මුහුදේ තියෙන කැළඹිල්ලත් එක්ක. ඔයාලා එනවනම් අනිවාර්යයෙන්ම එන්න ඕනේ ඩ්‍රයි සීසන් එකේ. ඒ කියන්නේ නොවැම්බර් ඉඳලා අප්‍රේල් වගේ වෙනකන් තමයි ඔයාලට හොඳටම බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ සජීවී කොරල් ප්ලාන්ට් කරලා නැවත වැවෙන්න ඉඩ හදලා දීලා තියෙන තැන්. ඒ වගේම ලස්සන මාළු ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන්. මතක ඇතුව බිස්කට් එකක් අරන් යන්න එයාලට දෙන්න. Hello guys, this is day 2 in Hakunda. Now we are going for Hakunda. Oh, Hikkadu, I am forgetting this. So we are going for snorkeling. ඊළඟට අපි ගියා ස්නෝකලින් කරන්න අවශ්‍ය ඉක්විප්මන්ට් හයර් එකට ගන්න. මේ සෙට් එකයි ලයිෆ් ජැකට් එකයි එක්කෙනෙක්ට රුපියල් 1000යි. මේක ගත්තේ ෆෝන් එක වතුර යටට අරගෙන යන්න ඕන නිසා. ඊළඟට අපි ආවා ටර්ටල් බීච් එකට. කොරල් බීච් එකේ ඉඳලා ඇවිදගෙන හරි වාහනේ හරි ඔයාලට මෙතෙන්ට එන්න පුළුවන්. මෙතෙන්ට ටර්ටල්ස්ලා කීප දෙනෙක්ම එනවා. ඉතින් එක්කෙනෙක් හරි එනකන් තමයි හැමෝම බලන් ඉන්නේ. ඒත් තාම කවුරුත් නැහැ. මෙයාලා ගොඩක් වෙලාවට අපේ ළඟට නිකම් එන්නේ නැහැ.
අපි යාලගේ ආසම කෑමක් පෙන්වන්න ඕනේ. ඉතින් ඒ කෑම බෑග් එකක් රුපියල් 1000කට වගේ අපිට බීච් එකෙන්ම ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ඒවා විකුණන කට්ටිය අපිට උදව් කරනවා ටර්ටල්ව ළඟට ගෙන්න ගන්න. ඒ වගේම හරි ලස්සනට අපිව ගයිඩ් කරනවා කොහොමද අපේ අතින්ම කැස්බෑවට ඒ කෑම කන්න දෙන්නේ කියලා. ඔක්කොම එකපාරට කවන්න එපා. එකපාරට කැවුවොත් වෙන්නේ මිස් ඒවත් එක්ක යා පහල් වෙනවා. මේක දෙකට කඩලා විකාරකට කවන්න. තව දෙයක් මේක නම් අත්දැකීමෙන්මයි කියන්නේ රැල්ලත් එක්ක ටර්ටල් වේගෙන් ගොඩ පැත්තට ගහගෙන එනකොට එයාගේ ඉස්සරහින් කොයි වෙලාවකවත් හිටගන්න එපා. මොකද එයා ඇවිල්ලා වේගෙන් අපේ කකුල වල වැදුනොත් එහෙම අපිට තරු පෙන්නලා තමයි නතර වෙන්නේ. හරිද? ඒ හින්දා ඒ ගැනත් කල්පනාවෙන් ඉන්න. ඊට පස්සේ අපි ගියා මේ පඩිපෙළෙන් එහා පැත්තේ තියෙන ෂාක් බීච් එකට. එතන පොඩි මෝර පැටව තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ බීච් එකේ වෙරළට කිට්ටුව තියෙන නොගැඹුරු වතුරේ මේ ගල්පර තියෙන තැන්වල ෂාක් පැටව අපිට ඇත්තටම ගොඩක් බලා ගන්න පුළුවන් වුණා. මේ වීඩියෝ එකේ නම් සමහරට ක්ලියර් නැතුව ඇති. ඒ වගේම අපිට කිව්වා ස්නෝකලින් කරන්න පුළුවන් කියලා. නමුත් අපිට දැනගන්න ලැබුණා මේ හරියේ ඉකිරි ඉන්නවා කියලා. ඒ නිසා අපි ඒ ගැන හිතන්න ගියේ නැහැ. දැන් ගෙදර යන්න වෙලාව හරි. ඉතින් අපි මේ බීච් එක ඉන්නේ ලස්සන view එකක් එක්ක තියෙන මේ රෙස්ටොරන්ට් එකට ඇවිල්ලා කෑමක් එහෙම අරගෙන දැන් ඉතින් යන්නයි හදන්නේ. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙ දවසක හම්බෙමු. Thank you for watching. Bye bye.